right ඉතින් කොහමද guys ඔන්න මම අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ආවා මොකද්ද අද මම කතා කරන්න කියලා ඔයගොල්ලෝ බලනවා ඇති ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ එක්ක මට මේක මේ දවස්වල ගොඩක් ඇහිච්ච දැනිච්ච දෙයක් මොකද කුරුල්ලෙක් හත් ගන්න ඉන්න කෙනෙක්ට ඒ කියන්නේ කුරුල්ලෙක් වා ගන්නද ඉන්නේ මොකටද ගන්න ඉන්නේ මොකද්ද හේතුව කියලා හරිම ඩිසපොයින්ටඩ් විදියට ඒ කියන්නේ තීරණයක් නැතුව කතා කරන ගොඩක් අය මට මේ දවස්වල හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මට chat කරනවා කෝල් එකක් දෙනවා අපිට මේ කිසිම අත්දැකීමක් නැහැ කුරුල්ලෝ ගැන. එතකොට අපි මොකද්ද ගන්න ඕනේ මොනවද ඉන්නේ ඒක ගැන මොනවද කරන්න පුළුවන් කියලා ගොඩක් අහන කට්ටිය guys මට මේ දවස්වල හම්බෙලා තියෙනවා. ඉතින් ඒකින්ද මම හිතුවා පොඩි වීඩියෝ එකක් කරන්න. ඔයා කුරුල්ලෙක් ගන්නද ඉන්නේ? right? මොකටද ඔයා ගන්නෙ? ඔයාගේ අවශ්‍යතාවය මොකද්ද කියන එක මත මම ඔයගලන්ට පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඉතින් මම හිතන්නේ මේක වැදගත් දෙයක් ගොඩාක් අය. ඉතින් ඔයා හිතන් ඉන්නව නම් ඔයාට මේ ආකල්පෙ ඉන්නේ ඔයාට මොනවාරි හේතුවක් මත පෙට් කෙනෙක් නැත්තම් සුරතලෙක් ඔයාට ගන්න ඕනේ කියලා හිතෙනවා. right? ඒකට කාරණා කීපයක් ඔයාට එන්න පුළුවන්. එක්ක නැත්තම් ඔයා අරන් දෙන කෙනාට ඒක කාරණා කීපයක් එන්න පුළුවන්. මොනවාද? ඔයාට එක්ක ඔයාගේ තනිකම. right? ඔයාගේ කාන්සිය නැති කරගන්න. නැත්තම් ඔයාට හුරතල් කරන්න. නැත්තම් ඔයාට ආසාවට. නැත්තම් ඔයා ආදරයට. සතුටට. right? ඔය කියන කාරණා කීපය මත තමයි ඔයාට කුරුල්ලෙක් ගන්නවා නම් ඔයාට ඕන වෙන්නේ. එහෙම නැත්තම් ඔයා වෙන කෙනෙක්ට කුරුල්ලෙක් දෙනවා නම් ඔයාට බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ දරුවට. right? ඔයාගේ පුතාට දුවට සතෙක් අරන් දෙන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්තම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ඔයාට gift එකක් විදියට එයාව සර්ප්‍රයිස් කරන්න දෙයක් දෙන්න වෙනවා. gift එකක් විදියට. කොහොම නැත්තම් ඔයාගේ අම්මට තාත්තට ඒත් gift එකක් විදියට තමයි. එහෙම නැත්තම් මේන්ලි ඉම්පෝටන්ට් දෙයක් තියෙනවා මොනවාද? අසනීප කෙනෙක්ට ඔයා කුරුල්ලෙක් දෙන්න හිතනවා. අපි දන්නවා එක එක මානසික තත්ත්වයන් වල හැදෙන අසනීප තියෙනවා. දරුවන්ට, වැඩිහිටියන්ට තමුන්ගේ කාන්සිය නැති කරගන්න විදියක් නැහැ. තමුන් මානසික ආබාධයක ඉන්නව නැත්නම් තමුන් තනිකමක් කෙනෙක් හැරගිය ඉඳලා ඔය වගේ අර ඕවා හැම දෙයකටම මූලික වෙන්නේ තමුන්ට ආදරයක් නැතිවීම ඇතිවීම ඔය වගේ කාරණා තමයි මේ පැත්තේදී බලපාන්නේ. එතකොට මම මේ කිව්වේ අසනීප කෙනෙක්ට කුරුල්ලෙක් දෙන්න. මොකද මගෙන් එහෙම අරන් ගිහිල්ලා තියෙනවා එක එක ආකාරයේ මානසික ප්‍රශ්න තියෙන අය, ડિප්‍රෙෂන් තියෙන අය, නැත්නම් දරුවට මොනවා හරි මානසික ගැටලුවක් තියෙන අයට කුරුල්ලෙක් අරන් ගිහිල්ලා තියෙනවා මගෙන් අහලා ඇඩ්වයිස් කරගෙන. එතකොට ඔන්න ඔය කියන කාරණා මත තමයි ඔයාට පෙට් කෙනෙක් ගන්න උවමනාවක් ඇති වෙන්නේ. කුරුල්ලෙක් ගන්න. ඉතින් අපි දන්නවා පෙට් කෙනෙක් කිව්වම බල්ලෝ පූසෝ අපිට මේ ළඟ සත්තු විදියට බල්ලෝ පූසෝ එතකොට මේ කුරුල්ලෝ නැත්තම් මාළු. හරිද? ඔය ටික අතරේ තමයි ඔයා ඔළුව ගෙනහිල්ලා ඔයා කැටගරි එක අපේ ඇවිල්ලා මගේ ඇවිල්ලා කුරුල්ලෝ ඉන්න මට කතා කරනවා අපිට මෙහෙම කුරුල්ලෙක් ගන්න ඕනේ. අපි මේ ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම ඔයාට අයිඩියා එකක් නැහැ. මොනවද මේ හීලෑ කුරුල්ලෙක් කියන්නේ? නැත්තම් මොනවද අපි ගන්න ඕනේ? ඔය වගේ තැනක හිර වෙලා ඉන්නේ. ඉතින් බේසික්ලි මං කිව්වොත් ඔයා කුරුල්ලෙක් ගන්න යනවා නම් කාරණාව මොකක් වුණත් ඔයාගේ හේතුව මොකක් වුණත් ඔයා දෙන කෙනාගේ හේතුව මොකක් වුණත් පළවෙනියෙන්ම හිතන්න ඕන දෙයක් තමයි ඔයාට ඒ සතා වෙනුවෙන් වැය කරන්න විඩංගු කරන්න නැත්නම් වේස් කරන්න අඩුම තරමේ දවසට පැයක්වත් තියෙනවද කියන එක ඔයා හිතන්න ඕන. එහෙම නැත්නම් ඔයා පට්ට බිසී නම් හරිද? පට්ට බිසී නම් ඔයාට හුස්ම ගන්නෙත් ඔයා නෙමෙයි නම් වෙන කෙනෙක්ින්ද ඉන්නේ නම් ඔයා සතෙක් ගන්නවා කියන එක දෙපාරක් හිතන්න. මොකද අඩුම තරමේ පැයක්. මම මේ පැය ඔයාලට කිව්වේ සතාගේ කෑම ටික දාන්න. සතාගේ කූඩුවේ හරි එතන සුද්ධ කරලා ඔයාට යාට ෆුඩ් එක ප්‍රිපෙයාර් කරලා දෙන්න කෑම ටික හදලා දෙන්න වෙලාවක් නැත්තම් නැහැ කියලා ඔයාට හිතෙනවා නම් ඔයා ඕනෑම පෙට් කෙනෙක් ගන්න එකකින් හිත අයින් කරගන්න. මොකද ඒක ඔයාට එහෙනම් ඔයාට බැයි නම් ඒක කරන්න පුළුවන් කෙනෙක් ඔයා ගාව එයාගේ ගෙදර ඔයාගේ වයිෆ් හරි ඔයාගේ මහත්තයා හරි දරුවා හරි ඔයාගේ සර්වන්ට් හරි වැඩට ඉන්න කෙනා හරි ඉන්න ඕනේ. ඒ වගේ දෙයකට ඇටෙන්ඩ් වෙන්න පුළුවන් නම් ඒ දේ කරන්න. මොකද අපි ගන්නෙ මේ මැෂින් එකක් නෙමෙයි. ඔයාට එක්සර්සයිස් මැෂින් එකක්වත් JBL එකක්වත් TV එකක්වත් නෙමෙයි. මේ ගන්න ජීවිතයක් පණක්.
එතකොට ඔයාට මෙයා වෙනුවෙන් කැප කරලා මෙයාගේ කෑම ටික දෙන්න නැත්නම් වෙන කෙනෙක් ලබා හරි කෑම ටික දෙන්න ඒ සතත් එක්ක ඔයාට ගත කරන්න වෙලාවක් නැත්නම් නිකන් ඒ සතෙක් ගන්න එපා කියන එක මම මේලි පළවෙනියෙන්ම කියනවා. මොකද මගේ ජීවිතේ මට ඒ වගේ අත්දැකීම් ගත්ත කට්ටිය අතර තියෙනවා. සත්තු මැරලා යනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන ඉඳ මම මොකද ධාරානිපාති විදියට ඕගොල්ලෝ උඩට ගැහුවේ හේතුව මගේ පළවෙනි ආදරේ තියෙන්නේ සත්තුත්. හරිද? මගේ අරමුණ සත්තු හොඳින් ජීවත් වෙන එකයි සත්තුන්ගේ ජීවිතය ගැන ඉඳයි මම ඕක මේන්ලි ගහන්නේ. මොකද මිනිස්සුන්ට ඒකෙන් උදව්වක් හෙල්ප් එකක් සත්තුව ඇති කිරීමෙන් දැන් සතාව කුරුල්ලෙක් අපි කූඩුවක දා ගන්නවා කියන්නේ අපේ ජීවත් වීම සඳහා යම්කිසි අවශ්‍යතාවයකට තමයි අපි ඒව භාවිතා කරන්නේ. ඒ භාවිතා කරනවා නම් අපිට එයාට මේ රිපීට් එකක් නැත්නම් අපිට එයාට ට්‍රීට්මන්ට් එකක් එයා වෙනුවෙන් ගත කිරීමට එයාට කැප කිරීමට දෙයක් තියෙන්නම ඕනේ. එහෙම නැත්නම් ඒ අසරණ සත්තුන්ව ඔයාව කූඩු කරලා ඔය වැඩේ කරන්න යන්න එපා. හරිද? දැන් අපි මේ කුරුල්ලෝ ඇදුවත් අපි ඒගොල්ලෝ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා තියෙනවා. සම්පූර්ණ දවසම අපේ යන ගමන් වැඩ කරන්නේම සේරම පැත්ත ඇදලා අපේ ඕගොල්ලන්ට ඒව කරන්න විදියක් නැහැ. ඕගොල්ලන්ට එච්චර කරන්න තරම් ලොකු ප්‍රශ්නකුත් නැහැ. එහෙම කුරුල්ලෝ ගොඩක් සත්තු ගොඩක් හදන්න ඕගොල්ලෝ යන්නේ නැහැ. ඔයාට එක සතෙක් තමයි හෑන්ටන් කෙනෙක් නම් හදන්නේ. එතකොට මම මේවා පොඩ්ඩක් සැරට කියන්නේ බය වෙන්න එපා. මාත් එක්ක තරහ වෙන්නත් එපා. මේ සම්බන්ධ දේවල් වලදී මම පොඩ්ඩක් ස්ට්‍රික්ට්ලි කියන්නේ ටිකක් දරුණුව ඉන්නවා. මොකද සතෙක්ගේ ජීවිතය ගැන මම ගොඩාක් හිතනවා. ඒක මගේ වීඩියෝ දාගවලන මාව දන්න මිනිස්සු දන්නවා. මම සතෙක්ට සත්තුන්ට කොච්චර ආදරේද. මගේ අරමුණ ඇවිල්ලා සත්තුන්ව සතුටින් තිබීම මිසක් ඒ මිනිස්සුන්ව සතුටු කිරීමට මම දේවල් කරනවා නෙමෙයි. මම දැන් ඕගොල්ලෝ දැකලා ඇති මගේ වීඩියෝ වලින් මගේ සත්තු මේවා වලින් මම YouTube එක බැලුවා. මම සත්තුන්ට බෙහෙත් කරන්නේ කොහොමද කියලා දෙනවා. සත්තු බලාගන්නේ කොහොමද කියලා දෙනවා. අලුත් හොඳ පෝෂජනක ආහාර දාලා තියෙනවා. ඒ හේතුව ඇවිල්ලා සතාගේ අභිවෘද්ධිය සඳහා. අමුල හිතලා බැලුවොත් මේ සියලු දේ කරලා තියෙන්නේ කොහේ හරි ඉන්න සතෙක් හොඳට ජීවත් වෙයි, හොඳ කෑම වේලක් ලැබෙයි, හොඳ බෙහෙතක් එයාට ලැබෙයි. ওই ටික මගේ වීඩියෝ බලලා කෙනෙක් ওই ටික ඒ සතාටයි ලැබෙන්නේ. ඒකින්ම තමයි මම මේ දේවල් කරන්නේ. එතකොට අපි ආපහු නැවත කාරණාවට ගියොත් ඔයාට කුරුල්ලෙක් හදන්න ගන්නවා නම් මම කිව්වා වගේ පොඩි වේස්ටික් ටයිම් එකක් තියෙන්න ඕනේ. ඊළඟට ඕගොල්ලෝ හිතන්න ඕනේ ඔයාගේ අරමුණ මොකක්ද? ඔයාට ඕන කරන දේ. මම හැම වෙලාවෙම මේ ආවොත් කුරුල්ලෙක් ගන්න මම ඒගොල්ලන්ගෙන් දන්න කට්ටිය මාව ගැටිලා මගේ කස්ටමර්ලා දන්නවා මම මේ හැම කෙනෙක්ගෙම අරගෙන. මම කෙනෙක්ම මූණට අහන දෙයක් තමයි ඔයාගේ අවශ්‍යතාවය මොකක්ද? ඔයා හිතපු මේ කුරුල්ලෙක් ගන්න. මොනවා හරි වකුරු සතෙක් ගන්න ඔයා හිතපු අවශ්‍යතාවය මොකක්ද? එතකොට තමයි මම දන්නේ මොකක්කින්ද එයාට ට්‍රීට් කරන්න පුළුවන් කොට. එයාට ගැළපෙන්නේ මොකක්ද? බ්‍රීඩින් ජෝඩුවක්ද? බ්‍රීඩින් ජෝඩුවක් නම් අපි කූඩුවක දාලා කෑම දාලා බලන් ඉන්න එහෙම කට්ටිය ඉන්නවනේ. එයා අතට ගන්න කැමති නෑ. හැබැයි එයා කුරුල්ලෙක්ට ඒ වගේ සලකන්න තමයි ආස. ඉතින් මම ඒ වගේ අහනවා හැමෝගෙම මොකද්ද ඔයාගේ අවශ්‍යතාවය කියන එක. ඉතින් අහලා තමයි මම සත්තු දෙන්නේ. ඒකෙන්ද ඔයා කල්පනා කරන්න ඕනේ මොකටද මම කුරුල්ලෙක් ගන්න. රයිට්? මගේ කාන්සිය නැති කරගන්නද? මගේ අසනීප තත්වයටද? නැත්නම් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ටැග් දෙන්නද? හරිද? ඒ වගේ මොකද්ද අයිටම් එක කියලා මට කිව්වම මම දන්නවා ඔයාලට ට්‍රීට් කරන්න ඕන, ඔයාලට දෙන්න ඕන ඔප්ෂන් එක මොකක්ද. ඉතින් හරි සරලයි. මම ලොකු දේවල් ටිකක් නෙමෙයි මේ යන්නේ. මම කියන්නේ ඔයා ඩිසපොයින්ටඩ් වෙලා අර බිගිනර් කෙනෙක් විදියට සතෙක් හදන්න, කුරුල්ලෙක් හදන්න ගන්නකොට ඔයා ඔන්න ඔය ටික හිතා ගන්න. ඔය ටික ඔයාම කැලිබ්‍රේට් කරගන්න. එතකොට ඔයාට ලේසි මොකටද යන්න ඔප්ෂන් එක කියලා. අනිත් කාරණේ ඔයාගේ සම්පූර්ණ අවශ්‍යතාවය මට කියන්න මේ පැහැදිලිව. ඕනම වෙලාවක. එතකොට මට පුළුවන් ඔයාලට උදව් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මම දෙන ඇඩ්වයිස් එකක් තමයි ළමයින්ට, පොඩි ළමයින්ට. හරිද? පොඩි ළමයි කිව්වම අවුරුදු 12 වෙනකන් හිතන්නකො. සාමාන්‍ය අත දරුවන්ට කුරුල්ල දෙන්නේ නැහැ නේ. ඉතින් යා තේරුම් වයසේ ඉඳලා අවුරුදු 12 මේ 15 ඔය වයසේ අවුරුදු 18 19 වුණත් කම. ළමයෙක්ට ඕගොල්ලෝ තීරණය කරන්න අනිවාර්යෙන් කොහෙන් හරි මොන වගේ හරි සතෙක් ලං කරන්න. ඒක අනිවාර්යෙන් ඕගොල්ලෝ හිතා ගන්න ඕගොල්ලන්ට ඒකේ බෙනිෆිට් එක එන්නේ ඒ ළමයා මොහුකුරා කියන්නේ. ඒ ළමයා සමාජයට විවෘත වෙන සමාජයට එයා මේ පරිණත වෙලා යනකොට තමයි
ඕගොල්ලන්ගෙත් ඒ බෙනිෆිට් එක දකින්න හම්බෙන්නේ. ඇයි හිතේ තෙතමනයක්, හිතේ ආදරයක්, හිතේ සතෙක්ට ආදරයක් ඇති වෙනවා කියන්නේ ඒක තමයි අපි හිතමු පිරිමි කෙනෙක් නම් ඒක එයාගේ වයිෆ්ට එනවා. එහෙම නැත්නම් ගෑනු කෙනෙක් නම් හස්බන්ඩ්ට එනවා. හරිද? නැත්නම් ඒගොල්ලෝ එල්ඩ වෙනකොට ඒගොල්ලෝ ඒ හිතේ ආදරෙන් තමයි ඒගොල්ලෝ දරුවෙක්ට සලකන්නේ. හරිද? මම දැකලා තියෙනවා බොහොමයක් මෙතනට මං හම්බෙන්නේ නැන කට්ටියට එහෙම හිතේ ආදරයක් නැති අය. හරිද? මට ඒක අඳුර ගන්න පුළුවන්. ආදරේ ආසාවයි කියන්නේ දෙකක්. මම හැම වෙලාවෙම එන කට්ටියට කියනවා සතෙක්ට ආදරේ කියන්නේ එකක්, සතෙක්ට ආසයි කියන්නේ එකක්. ආදරේ තියෙන කෙනා මට හොඳට අඳුර ගන්න පුළුවන්, ආසාව තියෙන කෙනාත් අඳුර ගන්න පුළුවන්. ඒකින්ද සතෙක්ට ආදරේ ඇති කරන්න ළමයින්ට සතුන් එයාට ලං කරන්න. ඕගොල්ලෝ හිතනවා ඇති අර ලෙඩේ මේ ලෙඩේ පිස්සු බලු රෝගේ බල්ලෙක් දෙන්නේ නැහැ පිස්සු බලු හැදෙයි කියලා මහිල්ලයි කියලා සතෙක් ලං කරන්නේ නැහැ. රත්තුන්ගේ ලෙඩ දා මිනිස්සුන්ට පොවෙයි කියලා ලං කරන්නේ නැහැ. ඔයා දන්නවද ඔයාලට තරම් ලෙඩ නැහැ ওই සත්තු. හරිද? ඔයාලට තරම් ලෙඩ නැහැ. ඒකින්ද අපි මිනිස්සුන්ට තරම් ලෙඩ නැහැ සත්තුන්ට. ඒකින්ද හැම දෙයකටම ඕගොල්ලෝ සත්තුන්ගේ මේ ලෙඩ අරේ මේ ජරාව ඒවා කියලා මේ ළමයින්ගෙන් සත්තු ඈත් කිරීමෙන් අදටත් මේ සමාජයේ වෙලා තියෙන හිතේ තෙතමනයක් නැති මිනිස්සු බීවිලා. ඕගොල්ලෝට දකින්න ඇති පාරක වාහනයක යනවා නම් වාහනයක් පොඩ්ඩක් ඒට මේට වුණොත් බයින්නේ කුණු අරුපේ. ගහගන්න ඉන්නේ. හරිද? බොරුවට මේ පූජාරමයක් කරාට පාරක ඒවා මේ වුණොත් සීට් එකක් දෙන්නේ නැහැ බස් එකකට නැග්ගොත් මහා අර සත්තු වගේ ජීවත් වෙන මිනිස්සු කොටසක්. ඒකින්ද මං හිතන්නේ අනවශ්‍ය දේවල් මං කියනක් දන්නේ නැහැ. හැබැයි මේ දේවල් කිව යුතුයි ඕගොල්ලන්ට. මේ ළමයින්ට අනිවාර්යෙන් සත්තු ලං කරන්න. ඒ ආදරේ ළමයින්ගේ හිතේ ඇති වෙන්නේ. සතෙක්ට කන්න බොන්න දෙන එකෙන් ඒ දෙන ආදරෙන් එයා කරන ආදරෙන් ඒ ගන්න এডুকেෂන් එකෙන් එයා ඒ ජීවිතේට ගන්න පාඩමේ ඔයාට පොතක් කියවලවත් විශ්වවිද්‍යාලයක කියවලවත් ඒ ළමයාට දෙන්න බෑ. අඩුම තරමේ හාපැටියක් අතර දුන්නා නම් ඒ හාපැටියට කෑම ටිකක් තනකොළ ටිකක් කෑම ටිකක් දාලා වතුර ටිකක් දීලා උදේට කන්න දෙන්න ඕනේ දවල්ට කන්න දෙන්න ඕනේ එයාව බලන්න ඕනේ එයාට ආදරය කරන්න ඕනේ කියන එක හදන එකෙන් ඔයාගේ ළමයා හොඳ දරුවෙක් වෙයි හොඳ මිනිසෙක් වෙයි හොඳ පිරිපුන් මිනිසෙක් මේ සමාජෙ පොළොවට හැදෙයි. හරි ඒකින්ද කරුණා කරලා තමුන් දරුවන්ට සතෙක් ලං කරන්න මොබයිල් ෆෝන්වත් කම්පියුටර්වත් අරක මේවා JBL වත් ඒවා නෙමෙයි. අනිවාර්යෙන් මේ දේ හිතට අරගෙන ඔයා කුරුල්ලෝ කියලා හිතන්න එපා. ඔයාට පුළුවන් මාළු ජෝඩුවක් හරි මේ ටැංකිය එක දාලා අරන් දෙන්න මේ ළමයාගේ හිතේ තෙතමනේ හදා. ඉතින් මේක හරියම වැදගත් දෙයක්. ඉතින් ඔය වගේ දැන් මහලු කෙනෙක්ට නම් මහලු කෙනෙක්ට තමුන්ගේ මේ කාන්සිය නැති කරගන්න විඩාව තමුන්ගේ ලෙඩ දුක් අමතක කරගන්න රයිට් ඒ වගේ දේවල් ඉතින් බේසික්ලි ඔය ටික මම නිකන් ඔයාලට කිව්වේ මම දැන් අනවශ්‍ය දේවල් කියන්නේ සෝරි හැබැයි කිය යුතු දේවල් මම කියනවාමයි එතකොට මම මේ කිව්ව කාරණා අනුව ඔයාට තියෙන ඔප්ෂන් දෙකයි මොකද්ද අපි මේ මගේ ගාව බ්‍රීඩින් කුරුල්ලෝ ඉන්නවා මං ගාව බ්‍රීඩින් කියන්නේ මහ සත්තු මහ කුරුල්ලෝ බිත්තර දාන ඒගොල්ලෝ කූඩුවක දාලා අපි ඒගොල්ලන්ට කෑම දාන ඒගොල්ලෝ අල්ලන්න කරන්න බෑ අපිට ඒගොල්ලෝ කූඩුවේ ඉන්නවා එතකොට අපි ඒගොල්ලන්ට දිනපතා උදේ හවස හරි දවසට එකපාරක් හරි කෑම ටික දෙනවා පිරිසිදු කරනවා කුරුල්ලෝ දිහා බලාගෙන ඉන්නේ ඒකට බ්‍රීඩින් ජෝඩු වෙනම ඉන්නවා ඒකට හදපු බ්‍රීඩින් ජෝඩු බ්‍රීඩින් වලටම මම වෙනම විටමින් දීලා හරියට මේක කරලා ඒ හැම දේවල්ම කරලා හදන බ්‍රීඩින් ජෝඩු වෙනම ඉන්නවා එතකොට ඔයාට අවශ්‍යතාවය බ්‍රීඩින් ජෝඩු වන්න ඒකට මං ගාව ඔප්ෂන් තියෙනවා ඒකට මගෙන් විස්තර ගෙන්න ගන්න වෙනම WhatsApp කරලා ඊළඟට ඔයාට අවශ්‍ය hand temp කෙනෙක් hand temp කියලා අපි කියන්නේ අතට හීලෑ කරලා අතේ තියන් ඉන්න අපි ගා මේ වගේ ඉන්නකොට අපිට අතේ තියන් ඉන්න ඔළුවල්ලන්න අත ගන්න ඒත් එක කතා කරන්න ඒ වගේ තියාගන්න අපිට කුරුල්ලෝ එහෙම ගන්නත් පුළුවන්. ඉතින් ওই දෙකටම ඔප්ෂන් දෙකටම සත්තු මං ගාව ඉන්නවා. ඉතින් එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට ගොඩාක් මිල මුදලුත් ප්‍රශ්නයක් නම් ඉන්න තැන කුරුල්ලෝ හදන්න බෑ කෑ ගහනවා එහෙම ප්‍රශ්නයක් නම් ඕගොල්ලන්ට යන්න පුළුවන් හාවෙක්ට ගිනිබික් කෙනෙක්ට වගේ පොඩි සතෙක්ට පොඩි වියදමයි යන්නේ. හරි ලේසි බලා ගන්න ස්වාභාවික පරිසරයේ තියෙන කෑමම දෙන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් එකකට යන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක කරේ මේන්ලි මෙන්න මේ කාරණා ටික ඕගොල්ලන්ගේ ඔළුවට යයි කියලා හිතලා මොකද මම දන්නවා ගොඩක් අය මගේ වීඩියෝස් බලනවා ආදරෙන් ගොඩාක් මගේ ඔඩියන්ස් එකේ ඉන්නවා අවුරුදු 25යි 35 40 අතර ලොකු ඔඩියන්ස් එකක් මගේ ඉන්නවා ඒ වගේම පොඩි ළමයි හරිද අවුරුදු 10 15 20 අතර ළමයි කොට්ටාසෙකුත් ලොකුවට ඉන්නවා මම. ඉතින් මම මේ හැම වෙලාවකම මේ දේවල් කියන්නේ මේ පොඩි දරුවෝ පොඩි ළමයි අපිට හොඳ සමාජයකට විවර කරන්න හොඳ අනාගතයක් ඒගොල්ලන්ට දෙන්න
දේවල් වලට මගේ කරන දෙයින් මොනවද ඒගොල්ලන්ට බෙනිෆිට් එකක් දෙන්න ඕන කියලා මම මේගොල්ලන්ට අඳුන්ලා දුන්නේ. අනේ දෙමව්පියෝ කවුරු හරි මේක බලනවා නම් තමුන්ගේ දරුවෙක් අසනීප කෙනෙක් ඉන්නවා නම් අසනීප තමුන් හුදකලා වෙලා තමුන්ගේ අබ්බගාත් වෙලා මම කියන්නේ මොනවා හරි ඩිසේබල් වෙලා තමුන්ට ඇවිද ගන්න බැරි නම් රෝද පුටුවක නම් ඉන්නේ. හරිද? මේ මිනිස්සු වෙනම ලෝකික තනි වෙනවා. මිනිස්සුන්ට කවුරුත් නැහැ. සතෙක්ගේ ආදරය ලබා දෙන්න. ඒකට මම හේතුව දැන් ඔයගලන්ට කියන්නම්. සතෙක්ගේ ආදරේ තියෙන කාරණා 1 2 3ක් මත විතරමයි. මොකද ඒ සතාට කෑම ගැන ඒ සතා හිතනවා. ඒ සතා ඊළඟට එයාට හම්බෙන ආදරය ගැන හිතනවා. එයා ඉන්න තැන ගැන හිතනවා. ඔය කාරණා තුනෙන් පිට එයාට හිතන්න දෙයක් නෑ. මිනිස්සුන්ට තියෙනවා ගොඩාක් දේවල්. ඔයාගේ යාළුවට, ඔයාගේ ආදරවන්තියට, ඔයාගේ අම්මාට තාත්තට හිතන්න ලොකු දේවල් පරාසයක් තියෙනවා මොලේ නහර ගැට ගන්න තරම් ප්‍රශ්න. හැබැයි කුරුල්ලෙට ඒ වගේ ඒකේ තියෙන්නේ අර වගේ જાති තුනක් දෙකක් තුනක් එකක් තමයි. ඉතින් ඒකෙන්ද ඔයා සතෙක් කුරුල්ලෙක් මගේ සබ්ජෙක්ට් එක කුරුල්ලෝනේ. එතකොට ඔයා කුරුල්ලෙක් හදනවා නම් ඔයා ගාව කුරුල්ලෙක් තියාගන්නවා නම් එයාට ඕනේ ඔයාගේ ආදරය පමණයි. ඔයාගේ දෙන කෑම ටික පමණයි. ඔයා දෙන තැනේ ඉන්න පමණයි. ඔය තුන විතරයි. ඉතින් ඒක ඔයා දීලා බලන්න ඔයාට ලැබෙන ආදරේ කොහොමද කියලා. මොකද ඒ සතාට හිතන්න ප්‍රශ්න නැහැ. ගෙවන්න හවුසිල් ඕනේ නැහැ. ගෙවන්න ලීසින් නැහැ. කතරම් බඩු ගස් කරලත් නැහැ. ඒ සතාට ඇඳුනුත් ඕනේ නැහැ. මොනවත් ඕනේ නැහැ. සතා හිතන්නේ ඔයා කෑම ටික දෙයිද? ඔයා ආයාගේ ඔළුව අත ගායිද? ඔයා බලන්න සතෙක් ඔයාට හදලා මේ අත්දැකීම තියෙන කෙනෙක් සතෙක් හදන කෙනෙක්. ඒ සතා බලන් ඉන්න ඔයාගේ ඇස් දෙක දිහා. සතෙක් ඔයා අතේ හදනවා නම් පූසෙක් බල්ලෙක් කුරුල්ලෙක් මොනම සතෙක්. හරිද? ඒ සතා බලන් ඔයාගේ ඇස් දෙක දිහා. ඔයා මොනවද කියන්නේ කරන්නේ? ඔයාගේ මූණ දිහා එයා බලන් ඉන්නේ. ඔයාගේ රියැක්ෂන් එක තමයි එයාට වැදගත් වෙන්නේ. ඔයා එයාට බයිනවද, ආදරය කරනවද, කියනවද, කන්න කියනවද, බොන්න කියනවද, දුවන්න කියනවද, එපා කියනවද? ඒවා තමයි එයා රීඩ් කරන්නේ. ඉතින් කොච්චර අහිංසක දෙයක්ද අහිංසක ලෝකයක්ද ඔයගොල්ලෝ මේ ලෝකෙට ගිහිල්ලා බලන්න, සතෙක් හදලා බලන්න. ඔන්න කොච්චර හිතට ආසාවක් ඇති වෙයිද, කොච්චර හිතේ ප්‍රශ්න ඇති වෙයිද. ඔය තියෙන ප්‍රශ්න ඔළුව ගැට ගැහිලා ජීවිතේ නැති කරගන්න තරම් ප්‍රශ්න තියෙන මිනිස්සු හදන්න සතෙක්. එන්න මාත් එක්ක කතා කරන්න. මොකද්ද කරන්න ඕනේ, මොනවද කරන්න ඕනේ මගෙන් අහන්න. ඔයාට ඕන ඇඩ්වයිස් එකක් මම දෙන්න ඕන පැත්තකින්. එතකොට ඔයාට මම මේ කුරුල්ලා අරගෙන ඔයා කොහොමද මේ තියෙන වගේ මානසික පැත්තට ඔයාට මොනවද උදව් වෙන්නේ කියන එක මම ඔයාට කියලා දෙන්න. මේකින්ද මම මේ ව්‍යාපාරයකට ඇඩ් එකක් දානවනේ මේ සහෝදරවරු. මම මේ කරන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතේට මම දන්න දෙයක්, මම කරගත්ත දෙයක්, මට දැනෙන දෙයක්. මේ මනුස්ස වර්ගයාට මේ ලෝකෙට මේ පොළොවේ ඉන්න මිනිස්සුන්ට කියලා දුන්න එක තමයි මේ කරන්නේ. right? කී එක. මෙන්න මේ කී එක තියෙනවා මේ දොරවල් ඔයගොල්ලෝ අරගෙන යන්න කියලා. ඉතින් කුරුල්ලෙක් මගේ සබ්ජෙක්ට් එක කුරුල්ලෝ වෙනුනාට හීලෑ කරන රීඩින් මම ඔයගොල්ලන්ට කියන්නේ මොනම පැත්තකින් හරි බල්ලෙක් පූසෙක් ඕනම සතෙක් හදාගෙන අපේ ජීවිතේ ලස්සන කරගන්න. ඉතින් කුරුල්ලෙක් ගන්න හිතන් ඉන්නවනම් මම අර කියපු ගයිඩ්ලයින්ස් ගැන හිතන්න. මාව කන්ටැක්ට් කරලා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මට කතා කරලා කියන්න මට කුරුල්ලෙක් ඕනේ, මගේ මෙන්න මේකයි කන්ඩිෂන් එක. අනේ මට උදව් කරන්න. මම ඔයාගේ පස්සෙන් ඉන්නවා නිතරම. ඔයාට කුරුල්ලා හදන හැටි, කන්න දෙන හැටි, බලා ගන්න හැටි, ලෙඩ රෝග වලට මුහුණ දෙන ඒවා. පැය 24 ඕන වෙලාවක මං ගැන දන්න මිනිස්සු දන්නවා. මට කෝල් එකක් ගියොත් WhatsApp එකක් දැම්මොත් මම රිප්ලයි කරනවාමයි. හරිද? ඒක මම ඉන්නවා ඔයගොල්ලෝ එකකින්ද ඔයගොල්ලෝගේ ජීවිතවල තියෙන ප්‍රශ්න වලට මගෙන් නොගත්තා. වෙන කෙනෙක්ගෙන් ගත්තා. සතේ ඕනම දෙයකට මට කතා කරන්න මාත් එක්ක ඉන්න මිනිස්සු දන්නවා මම ඒවට රිප්ලයි කරන්නේ කොහොමද, කොයි විදිහටද ඒගොල්ලෝ හැන්ඩල් කරන්නේ කියලා දන්නවා. ඉතින් වීඩියෝ එක ලොකු දුරක් ගෙනියන්න හොඳ නෑ. ඒ වුණොත් එපා වෙනවා මාව. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට කියලා දුන්න පොඩි සබ්ජෙක්ට් එකක්. කුරුල්ලෙක් ගන්න ඉන්නවා නම් කොහොමද ගන්න, මොකටද ගන්න කියන්නේ ඇයි, ඒකෙන් ඔයාලට ලැබෙන බෙනිෆිට්. එහෙනම් මං හිතන්නේ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට මුළු ජීවිතේටම වැදගත්. යාළුවෙක්ටත් මේක කියලා දෙන්න. මගේ channel share කරන්න, subscribe කරගන්න. මගේ channel එක යාළුවෙක්ටත් දෙන්න. මේ වීඩියෝ එක share කරන්න. ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් මානසික ප්‍රශ්නවල මොනවා හරි අසනීපයක් හින්දා තනි වෙලා ඕනම කන්ඩිෂන් එකක හරිද මේක share කරන්න. මෙන්න බලන්න පොරක් ඉන්නවා. මෙන්න මෙයාට කතා කරන්න. ඕගොල්ලන්ගේ ඔය ප්‍රශ්නට විසඳුමක් දෙයි. ඕගොල්ලන්ට ඔකට මාර්ගයක් කියලා දෙයි කියලා. ඉතින් මට පුළුවන් විදිහට මම කොහොමද මිනිස්සුන්ට හැම වෙලාවෙම උදව් කරනවා. සීමිත කාරණාවලදී
හරිද? සමහර දේවල් තියෙනවා මට කරන්න බැරි දේවල්. ඒකින්ද පුළුවන් හැම විදියකින් මම උදව් කරනවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාගේ ඔළුවට ටිකක් දාගත්තා නම් මොන හරි දෙයක් දාගත්තා නම් ඒක හලන්න අනිත් එකාගේ ඔළුවට. හලන්න අනිත් එකාගේ ඔළුවට. තරහ යන එකෙක් ළඟ ඉන්නවා නම් යාළුවෙක් ළඟ ඉන්නවා නම් හොඳ නැති ගතිගුණ තියෙනවා නම් හලන්න ඔගේ ඔළුවට මේ දේවල් ෂෙයා කරන්න මේ වීඩියෝ එක බලපන් මචං මේක කියලා. කියන්න සතුන්ට ආදරය කරන්න ළමයි ලකිනවා නම් කොහේ හරි ගෙදරිච්චාම යක්කු වගේ හැසිරෙන ගෙදර ඉන්න දැන් නැත්තම් දඟලනවා නම් අනිත් ළමයාට ගහනවා කියලා ඉස්කෝලේ ටීචර් කම්ප්ලේන්ට් කරනවා නම් එන්න ඔප්ෂන් එක මම කියලා දෙන්නම් කොහොමද ගොඩ ගන්න කියලා. ඒ ගොඩ ගන්න නම් අනිත් අයගේ හිත් කියවන්න පුළුවන් වෙනවා. තේරුණාද? අනිත් අයට ආදරය කරන්න පුළුවන් වෙනවා. තමන් ගාව ආදරේ තියෙන්න ඕන. තමන් ගාව ආදරේ නැතුව වෙන කෙනෙක්ගෙන් ආදරේ ඉල්ලන්න යන්න එපා. තේරුණාද? ඒකද මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතේ වැදගත් ජීවත් වෙන එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, බනින්න මේ වීඩියෝ එකට කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්න මට දේවල් මටත් උගන්වන්න, ඔයගොල්ලෝ දන්න දේවල්. ඒකින්ද ජීවිතේට මේක වැදගත් වෙයි කියලා ඔයගොල්ලන්ට හිතනවා. ඉතින් සහෝදරවරු, සහෝදරියෝ මම කතා කරන්නේ නැහැ හැමෝටම. මට හැමෝම සහෝදරයෝ, හැමෝම සහෝදරියෝ. අයියා මල්ලි මං ගාව නැහැ. ඒකින්ද ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා ඉතින් මේ වීඩියෝ එක කරේ හිතිච්ච ගමන් එහෙනම් අපි ආපහු මේ වගේම සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනවා. එහෙනම් අපි ගියා.